මහකුමාර ෂෙයා කරාට thank you මල්ලි ගොඩක් ස්තුතියි ෂෙයා කරාට ගොඩක්ම ස්තුතියි රොෂාන් ගොඩක් ස්තුතියි රොෂාන් මහකුමාරයා මේ රොෂාන් දෙන්නෙක් නේ දෙන්නම රොෂාන්ලද නෑ නේ යා තමනේ ගොඩක් ස්තුතියි ෂෙයා කරාට අපි කරමු right මුන්නාසෙන්වල් මේ සංස්කෘතිමය ජීවිතය ගැන තමයි මේකේ තියෙන්නේ මුන්නාසෙන්වල් එක එතකොට මේක යටතේ අපිට තියෙනවා මේ කොන්යොන් කොා ජොන්ෂියේ කොන්යොන් කියලා කියන අපි මොනවද සංදර්ශන වලට එතකොට ඊට පස්සේ ජොන්ෂියේ කියලා කියන්නේ මොනවටද ජොන්ෂියේ කියලා කියනවා අපි ප්‍රදර්ශන වලට මොකක් ප්‍රදර්ශනයක් න ජොන්ෂියාදා කියලා කියන්නේ ප්‍රදර්ශනය කරනවා භාණ්ඩයක් ප්‍රදර්ශනය කරන ජොන්ෂියාදා ෂෙයා කරාට ගොඩක් ස්තුතියි කවුද ගොඩක් ස්තුතියි බුද්ධි ගොඩක්ම ස්තුතියි ෂෙයා කරාට ගොඩක් ෂෙයා කරලා තියෙනවා ගොඩක් ස්තුතියි හැමෝටම ස්තුතියි කොන්යොන් ඊට පස්සේ ජොන්ෂියේ ප්‍රදර්ශන ඊට පස්සේ අපිට තියෙන මේ රාගෝහාදා ඥාගෝහාදා ඔන්නේ ග්‍රැමර් දෙකත් මංකම් එකයි ඊට පස්සේ කොන්යොන් කම්සං මේ සංදර්ශන භුක්ති විඳින කම්සං කියලා කියන භුක්ති විඳිනවා කියන එක අපි එදේ. ඒතර කම්සම් ඊට පස්සේ සෝකම් මල්ලාගේ ඒකේ හැංගීම ගැන කියන එක ඔන්න ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මිලා ළඟ පිටුවේ මේකේ කියන්නේ නැන්නේ ඔය ටිකට යනවා. ලයික් කරන අයට ගොඩක් ස්තුතියි. සුමා කම්සාම්නිදා. ඔයි බලන්න මේකේ පොඩ්ඩක් දිල්සන ගතියක් චුට්ටක් ඒ පේනවා අවුලක් නැහැනේ. මෙතන තියෙනවා යොරොබුන් ශිගානි ඉස්සෙල්තේ බෝසල් පොකුෂිප්පොයෝ වෙලාව ටයිම් තියෙන වෙලාවට ඔයගොල්ලෝ මොනවද බලන්න කැමති කියලා අහනවා. ඒතර ඒ යටතේ දැන් අපි මේක එක්සෑම් එක දැන් ලෙවල් 3 කරන අයට මොනවද ලෙවල් මේක 3 4 දෙකම ඕනේ. ඇයි? චුංගම්පියොන්ගා එක. ඒ කියන්නේ ලෙවල් 4 එක්සෑම් එකට ආන්නේ ලෙවල් 3යි ලෙවල් 4යි දෙකම එකතු කරලා. සමහරව ලෙවල් 4 හොඳටම පාඩම් කරන් ගිහලා කියනවා ඇවිල්ලා කියනවා අයියා මම ඔක්කොම බලන් ගියා ඒනවනේ එක්සෑම් එක ලකුණු අඩුයි කියලා. මම ඒ සමහරලාට එහෙමයි මට ගොඩක් හම්බෙලා තියෙනවා. ඔය කතා කරනකොට සමහර මල්ලිලා බලනකොට ඒගොල්ලන් ලෙවල් 3 පාස්නේ ලෙවල් 3 අතල්ලා දාලා ඒගොල්ලන් ලොකුවට හිතන්නේ නැහැ ඒ ගැන. සමහරු දන්නේම නැහැ ඇත්තටම. එහෙමයි මම හම්බෙලා තිනවා කලාතුරකින්. එතකොට ලෙවල් 3යි 4යි දෙකම එකතු කරලා තමයි චුංගම්පියොන් ගා. ඒතර ඒ කියන්නේ මේවා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ලෙවල් 4ට. මේවා එනවාමයි අනිවාර්යයෙන්. භාගයට බායත් ওই දෙකෙන් තමයි එන්නේ. එතකොට ඒ යටතේ එතන මෙතන බලන්න කොන්යොන් චොන්ෂිහෙ කොන්සොත්ත කොන්යොන් කියලා කියන අපි සංදර්ශන මේ සංදර්ශන වල බෙදෙනවා මියුසිකල් මේ මියුසිකල් මෙන්න මගේ රංගනයේ දෙන ඒවා තමයි මේ මියුසිකල් කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ යොංග කියනවා නාට්‍ය වලට. නාට්‍ය යොන්චුවේ කියන්නේ ප්‍රසංග. මෙන්න මේ වගේ ප්‍රසංගයකට අපිට තියෙන්නේ ඔය සංගීත වන්න ගොඩක් එකතු කරගෙන අපේ මොනවද ඔපෙරා වගේ අන්න ඒ වගේ ප්‍රසංග ඒ වගේ ප්‍රසංගයක් කියන එක තමයි යොන්චුවේ කියලා කියන්නේ ප්‍රසංගයක්. ඊට පස්සේ නන්තා මෙන්න මේ නන්තා කියන එක මේවා නම් සාමාන්‍යයෙන් ඔයාලට බැලුවාම තේරෙනවා. හැබැයි නන්තා කියන්නේ මම කලින් ලියපු එකක් තියෙනවා කලින් එකේදී යෝරි තොගුරෝ උම්මක් මන්දනන් කොමික් කොන්යොන් මෙතන කොමික් කියලා තියෙන්නේ. කොමික් කියලා කියන්නේ විකට කියන එක. මම මෙතන ටික ලොකු ලියන්න මෙතන ලියා ගන්න ඕන නා කොමික් කියලා කියන්නේ විකට කියන එක. ඒ කියන්නේ මේ නන්තා කියලා කියන්නේ ඒ කියන්නේ මේකේ 98ක් වගේම කොටිම කතා කරන්නේ නැති තරම් කතා කරන්නේ නැහැ මේකේ. රංගනයෙන් යෙදෙනවා ඒ වගේම
මේක යොදාගන්නේ දාගන්නේ ඒ කියන්නේ පුවක් ඒ කියන්නේ කුස්සියක තියෙන ඒ කියන්නේ පසුබිමක් තමයි යොදාගන්නේ. ඒ කියන්නේ හුම් පිහුම් කරනවා නර්තනයේ යෙදෙන ගමන් ඒ වගේම ඊට අමතරව බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් යනවා. හිමින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් යනවා. ඒකට අනුව ඒගොල්ලෝ තාලෙට ඒකට ඒ කියන්නේ රංගනයේ යෙදෙනවා ඒ උයන ගමන්. අන්න ඒක තමයි නන්තා කියලා කියන්නේ. මේ නන්තා ගෙවුවාම ලොකු මම කියනට වඩා දවසක් ගන්න පුළුවන් YouTube එකේ ගහම නන්තා කියලා. ඒවට වීඩියෝ තියෙනවා. මොකද මේ මෙතන තියෙන ෆොටෝ එක මේකට හරියටම ගැලපෙන්නේ නැහැ මේ ෆොටෝ එක. ඊට පස්සේ සමුල් නොරි කියලා කියන්නේ සාම්ප්‍රදායික සංගීතය කියන එක. චොන්තොන් උම්මක්. එතකොට මේ නන්තා කියන එක හොන්දේ කොංග නූතනේ සංදර්ශන කියන අදහස තියෙන විතර නූතන නමුත් සමුල් නොරි සාම්ප්‍රදායික සංගීතය මුසු වෙලා තමයි තියන්නේ මේ සමුල් නොරි කියන එක. ඒතකොට සමුල් නොරි එකේ ප්‍රධානම මේකේ ඒවනම් අහන්නේ නැහැ පොතේ ඒකත් මම මෙතන ලියලා තියෙනවා එදා කලින් එකේ මල්ලි කෙනෙක් අහලා මේ කෙන්කාරි චින් චංගු පුක් ඔන්න ඔය හතර තමයි කොරියාවේ සාම්ප්‍රදායික ප්‍රධාන වාදන භාණ්ඩ ඔය හතරක් තියෙනවා. ඔන්න ඔය හතර ඕක වාදනය කරනවා. ඕක වාදනය කරමින් ඒගොල්ලන්ගේ රංගනේ යෙදෙන එක තමයි මේ සමුල් නොරි කියලා කියන්නේ. ආයි මම කියන්නේ මෙතන කෙන්කාරි චින් චංගු පුක්. ඒ කියන්නේ චොන්තොන් අග්ගිරෝ. දෙතින් චොන්තොන් අග්ගි කියලා මම දාලා ලියලා තන. චොන්තොන් අග්ගි. චොන්තොන් කියන්නේ සාම්ප්‍රදායික අග්ගි කියලා කියන්නේ සංගීත භාණ්ඩ වලට කියන අපි අග්ගි කියලා. යොන්චුව දාගිර වාදනය කරනවට. හංගුක් අම්මක් කොරියානු සංගීතය කියන අදහස තමයි මේ සමුල් නොරි කියලා කියන්නේ. ඊට පස්සේ අලංකරගේ ෆලෝ කරා thank you මල්ලි. නිරෝෂාන් thank you ෆලෝ කරාට. සමුල් නොරි නන්තන් ඔය දෙක පැහැදිලි කරා. ඊට පස්සේ අනිත් ඒවා නම් සාමාන්‍ය සරල තේරෙනවා. කිල්කොරි කොන්යන් කිල්කොරි කොන්යන් කියලා කියන්නේ අපි බොස්සකින් කියලා කිව්වම දන්න අපි හැමෝනේ බොස්කින් කියලා තියෙන මෙතන. ඒ කියන්නේ පාරේ යනකොට තියෙන වීදි ඉදිරිපත් කිරීම ඔය ගිටාර එකක් ප්ලේ කරන සින්දුවක් කියන ඒ වගේ කිල්කොරි කොන්යන් එක මොකක් හරි එහෙම නැත්නම් මොකක් හරි පොඩි නාට්‍යයක් වගේ පෙන්වන්න හරි මොනවා හරි කොන්යන් එකක් මේ කිල්කොරි කොන්යන් කියන්නේ ඒවට තමයි. එතකොට කොංගුවෙන් යටතේ නොයිට් ටික තියෙනවා මේක. ඊට පස්සේ චොන්සියේ ප්‍රදර්ශන වලට මොනවද තියෙන්නේ? ප්‍රදර්ශන වලට තියෙනවා මිසුල් චොන්සියේ ඒ කියන්නේ මිසුල් කිව්ව ගමන් එනවා අදහස මොකද්ද? කලාත්මක කලා කියන අදහස. මිසුල් කියන කලා. එතකොට කලාත්මක කලාවල් සම්බන්ධ ප්‍රදර්ශනයක් මිසුල් චොන්සියේ. ඊට පස්සේ සජින් චොන්සියේ කියන්නේ ෆොටෝ. ඒක අපි දන්නවනේ ෆොටෝ සජින් ෆොටෝ ප්‍රදර්ශනයක්. කොන්ගේ ජොන්සිය කියන්නේ මොකද්ද? කොන්ගේ ජොන්සිය අපේ දැන් ලේතුනේ මේ පණ කරලා තත්ති දන්න කෙනෙක් ඉන්නවද? කොන්ගේ ජොන්සිය කියන්නේ මොකද්ද මෙතන? කොන්ගේ ජොන්සිය කියන්නේ මොකද්ද? අපේ බලන් ඉන්න අය. කොන්ගේ ජොන්සිය කියලා කියනවා අපි. කොන්ගේ කියලා කියන්නේ මෙතන පොදුවේ ගත්තාම අත්කම් කියන එක. එතකොට ගොඩක් පැරණි භාණ්ඩ තියෙනවා හත්කම් කරපු ඒ හදපු භාණ්ඩ එක එතකොට ලී වලින් මැටි වලින් ඒ වගේ හදපු භාණ්ඩ අන්න ඒ වගේ දේවල් ප්‍රදර්ශනය කරන එක තමයි කොන්ගේ ජොන්සිය කියලා කියන්නේ. මේ තියෙන්නේ පොඩි භාණ්ඩ කෞතුකාකාරවලක් තියෙන්නේ අන්න ඒ වගේ කොන්ගේ තියෙන ගොඩක් ඒ වගේ ඒවා ප්‍රදර්ශනය කරන එක කොන්ගේ ජොන්සිය. ඊට පස්සේ තියෙනවා කොන්සර්ට් වලට එනවා K-pop කොන්සර්ට්. K-pop ඒක අපි හැමෝම දන්නවනේ ඒක K-pop කියන එක තමයි K-pop කියලා කොරියාවේ කියන්නේ. ඊට පස්සේ ජීජ් කියන්නේ ජෑස් කොන්සර්ට්. ජෑස් කියන්නේ සංගීත මියුසික් කරන අය නම් දන්නවා. ජෑස් කියන්නේ තියනනේ රෙගේ පොප් ඊට පස්සේ ජෑස් බ්ලූස් එහෙම තියෙනවනේ මියුසික් කැටගරිස් එකක් තමයි මේ ජෑස් කියලා කියන්නේ. ඒකින් තමයි චේජ් කොන්සර්ට් කියලා තියෙන එතන. ඊට පස්සේ තෝක කොන්සර්ට් කන්යන් කියන්නේ මේ ඔය සංවාද තියෙන්නේ එක කතා ඒක මොනවාරි මාතෘකාවල් ගැන
කීප දෙනෙක් එකතු වෙලා ඒවා කතා කරන ඔයගොල්ලෝ අදහස් ඒ කියන්නේ සංවාදය වගේ ඒවා අන්න ඒවා තමයි ටෝක් කියන ටෝක් කියන කොරියන් වචනේ ටෝක් කොන්සෙප්ට් කියන්නේ ඒවට තමයි. ඔය ටික තමයි ඔය එකේ ඒ උඩ ටික තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නිරෝෂාන් ෆලෝ කරලා දිනවා thank you නිරෝෂාන්. ඊට පස්සේ තියෙනවා 공연 관람 과정과 공연을 본 후에 느낌을 이야기해 보세요. 공연 관람 කියලා කියන්නේ මේ සංදර්ශනයක් නරඹනවා කියන කල්ලම් හදා. කාජංකවා ඒ කියන්නේ ඒක නරඹුම ගැන මේ කාජං කියලා රටාව කියන අදහස පොදුවේ ගත්තාම ඒ නරඹපු දේවල් සහ කොංගන පොන්හු සංදර්ශනය බැලුවට පස්සේ නකිමල් හැඟීම කොහොමද කියලා තමයි මෙතන කියන්නේ. අපි මේක බලමු. ඊට පස්සේ මෙතන තියෙනවා කොංගන් චොම්බෝරල් කොම්සෙක් හදා. ඒක නම් හැමෝම දන්නවා ඒක. මොකද මේ අදාර සංදර්ශනයේ විස්තර පරීක්ෂා කරනවා කොම්සෙක් හදා. ඊට පස්සේ තියෙනවා ප්යෝ එහෙම නැත්නම් ටිකට් යෙමේ හදා කියලා කියන්නේ අපි ටිකට් බුක් කරනවා ටිකට් මිලදී ගන්නවට කියනවා යෙමේ හදා. යෙමේ ටිකට් බුක් කරනවා. ඊට පස්සේ ටිකේසල් සූර්යම් හදා මේ එතන ටිකට් එක මිලදී ගන්නවා සූර්යම් හදා. අදාළ ටිකට් පත ලබා ගන්නවා. චාසොකල් චත්තා චාසොක් කියලා කියන්නේ ෂීට් එක කියන එක. අපි කියන්නේ අදාළ ෂීට් එක පාඩි වෙන සොයනවා. චාසොකල් චත්තා. ඊට පස්සේ කොංයනල් කල්ලම් හදා. සංදර්ශනය නරඹනවා. කම්සන් සොගම්මල් මරාදා. කම්සන් සොගම් ඒ කියන්නේ එයා භුක්ති විඳපු ඒ අත්විඳපු හැඟීම කම්සන් සොගම් කියලා කියන හැඟීම ඒ කම්සන් කියන්නේ එයා භුක්ති විඳපු ඒ හැඟීම කියනවා කියන එක තමයි කම්සන් සොගම් මරාදා කියලා කියන්නේ. එතන කිදේ හදා එනද කිදේ තෙදා ඒ කියන්නේ කිදේ කියන්නේ අපේක්ෂා කරනවා අපේක්ෂා වෙනවා මෙහෙම වෙයි ඊට පස්සේ මෙහෙම වෙයි මේක මෙහෙම වෙයි එහෙම කියලා ෆිල්ම් එක මෙහෙම වෙයි ඊට බලන ගමනුත් උනත් කිදේ කරන්න බලන්න මෙහෙම වෙයි ඊට පස්සේ මෙහෙම වෙයි තමයි අපේක්ෂා කිදේ හදා කිදේ තෙදා ඊට පස්සේ කම්දන් චොකිදා කියලා මෙතන මේ රූපෙත් තියෙනවා එයාට නිකන් එතන මේ රූපේ තියෙනනේ දුක හිදිච්ච රූපයක්. ඒ කියන්නේ ඒක අදහස් කරන්නේ කම්දොන් චොකිදා කියලා කියනවා. ගොඩක් හිතට තදින්ම දැනුණු කියන අදහස. කම්දොන් චොකිදා. කම්දොන් චොකින් කියන්නේ ගොඩක් තදින්ම හිතට දැනුණු කියන අදහස තමයි කම්දොන් චොකිදා කියන්නේ. ඊට පස්සේ ඉන්සන් චොකිදා කියලා කියන්නේ සිත් අද ගන්නා සුළු ගොඩක්ම හිත අද ගන්නා සුළු කොටසක් තියෙනවා ඉන්සන් චොකිදා කියලා කියනවා. ඉන්සන් චොකිදා. ඊට පස්සේ ඔය වචන ටික තමයි අපිට තියෙන්නේ. 안녕하세요. සේන 안녕하세요. හත පිටුවනේ හරිනේ. ඊට පස්සේ තියෙන්නේ අපට මේ විරාගෝහදා ඥාගෝහදා මේ ග්‍රැමර් එක බලන්න තියෙන්නේ. මේ ග්‍රැමර් එකේ බලන්න මෙතන තියෙනවා විරාගෝහදා ඥාගෝහදා. අපි කලින් ඉගෙන ගත්ත මොනවද? තගෝහදා ජගෝහදා. මම කියලා තියෙනවා චොන්දල් කරනකොට
යොදා ගන්න ක්‍රම 4ක් තියෙන පොදුවේ. මොකද මේ 4 දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම කොරියන් භාෂාව කතා කරනකොට. මොකද අපිට දෙයක් කෙටියෙන් සරලව ප්‍රකාශ කරනකොට මෙන්න මේ 4 අනිවාර්යෙන් කොරියන් භාෂාවේ අනිවාර්යමයි. මොකද මේ නිතර කොරියානු ජාතිකයන් නිතරම යොදා ගන්න තමයි මේක මේ තාගෝවාදා. ඔයාලා නැහැනේ ඇති. දුමු පුන්තාගෝ එහෙම කියනවනේ. නිතරම පල්ලි හරාගෝ ඒ වගේ රාගෝවාදා තාගෝවාදා ඤාගෝවාදා ජගෝවාදා ඕක 4කට බෙදෙනවා. ඒක චොන්දල් කරනවා කියලා කියන්නේ කෙනෙක්ගෙන් අපි අහපු දෙයක් ඒක තව කෙනෙකුට කියනවා ප්‍රකාශ කරනවා. මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා කියනවා. ඒ ප්‍රකාශ කරන එක තමයි තව කෙනෙක්ට කියන එක තමයි චොන්දල් හදා කියලා කියන්නේ. ඒතොර මේ චොන්දල් හදා කියන එකත් කොටස් 4කට බෙදෙනවා. ඒකෙන් ඔන්න මෙතන දෙකක් තියෙනවා විරාගෝ හදා ඤාගෝ හදා. එතකොට මේ විරාගෝ හදා යෙදින්නේ මොන එක්කද? තොන්ස එක්ක. ඒ කියන්නේ ක්‍රියාපද එක්ක තමයි මෙන්න මේ විරාගෝ හදා යෙදින්නේ. එතකොට ඤාගෝ හදා මොන එක්කද යෙදෙන්නේ? ඤාගෝ හදා යෙදෙනවා තොන්ස හෙයොන් යොන්ස. ඒ කියන්නේ ක්‍රියාපදයි විශේෂණ පදයි දෙකම එක්ක වෙදෙනවා මෙන්න මේ ඤාගෝ හදා කියන එක. එතකොට මේ විරාගෝ හදා මේ රාගෝ හදා කියන එක බොහෝ දුරටම විධානයක් කරනකොට මේක දෙයක් කරන්න කියලා කෙනෙක්ගේ විධානයක් කරාට පස්සේ ඒ කර විධානය මොකක්ද කියලා අපි තව කෙනෙක්ට කියනවා. චොන්දල් කරනවා. අන්න එතකොට තමයි මේ රාගෝ හදා දාගන්නේ. ඊට පස්සේ ඤාගෝ හදා යොදාගන්නේ කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අපි ඒකත් චොන්දල් කරන්න පුළුවන්. මගෙන් කවුරු හරි නම අහනවා. ඔයාගේ නම මොකද්ද? ඊට පස්සේ ඔයාලා කවුරු හරි කෙනෙක් අහනවා. ඔයාගේ මොකද්ද අරයා ඇහුවේ? ඒතර මම කියනවා ක චින්ගුගාචේ ඉරම මොඤ්ඤාගෝ හෙස්සයෝ. ඤාගෝ හදා දැක්කද? ඒතර ප්‍රශ්නයක් ඇහුවට පස්සේ චොන්දල් කරන්නේ මොකද්ද? ඤාගෝ හදා. විධානයක් නම් චොන්දල් කරන්න ගන්නේ විරාගෝ හදා. රාගෝ හදා. අන්න ඔහොම තමයි. මෙතන කියලා චුටියට මෙතන තියෙනවා 다른 사람에게서 들은 명령, 질문의 내용을 전달할 때 사용한다 කියලා. කියන්නේ වෙන කෙනෙකුගෙන් ආපු අනක් මොකක් හරි අනකරපු දෙයක් එහෙම නැත්නම් චිල්මුනේ ගැටලුවක් ගැන චොන්දල් හල්තේ තව කෙනෙකුට ප්‍රකාශ කරනකොට තමයි මේක සරලවම යොදාගන්නේ. එන්නෙන් සාමාකින් ෆලෝ කරන්න ස්තුතියි 감사합니다. නිරෝෂාන් thank you. ඊට පස්සේ එහෙම තමයි. එතකොට රාගෝ හදා ඤාගෝ හදා වන චොන්දල් කරගන්න හැටි මම කිව්වා. විධානයක් කරපු එක කවුරු හරි අනක් කරනවා අපිට විධානයක් කරනවා. එතකොට ඒක තව කෙනෙක් අහුවා මොකද්ද කිව්වේ කියලා ඒ විධානය තව කෙනෙක්ට කියන්නේ. ඒ කියන්නේ චොන්දල් කරනවා කියන්නේ අහපු දේ තව කෙනෙක්ට කියනවා. ඒක කරන්න ගන්නේ රාගෝ හදා. ප්‍රශ්නයක් අහපු දේ තව කෙනෙක්ට කියන්නේ ගන්නේ චොන්දල් කරන්න ගන්නේ ඤාගෝ හදා. ඔන්න ඒක හරි. ඊට පස්සේ තියෙන බලමු අපි මේක යොදා ගන්න හැටි. විරාගෝ හදා රාගෝ හදා බලන්න ඒක යොදා ගන්න එක මොනවටද? තොන්සා ක්‍රියාපද එක්කනේ. එහෙනම් බලන්න ක්‍රියාපදයක් යොදා ගන්නවා නම් ක්‍රියාපදේ දායවත් කරන මෙතන. දායවත් මම ස්ක්‍රීන් එක මෙතන ලොකු කරන්න. පොඩ්ඩක් ස්ක්‍රීන් එක දිලිසෙනවා වගේ ඇති මේ ලයිට් එළියට ටිකක්. හෙලෝ කොරියා thank you 감사합니다. 미나 thank you 감사합니다. 참미 감사합니다. ගොඩක් ස්තුතියි. රංජිත් අනුර ෆලෝ කරාට thank you. හෙලෝ කොරියා ෆලෝ කරාට thank you. නුවන් ෆලෝ කරාට ගොඩක් ස්තුතියි thank you 감사합니다. එතකොට මේකේ අපි බලමු ඉරාගෝ අංකිය මොකද්ද? රාගෝ හදා තොන්සෙක් ක්‍රියාපදයක් යෙදෙනනේ. බලමු මේකේ දෙන හැටි. එහෙනම් ක්‍රියාපදේ දායවත් කරනවා. මෙතන තියෙන මොක්තා. බලන්න මොක්තා. කනවා කියන එක අපි හැමෝම දන්න වචන. එහෙනම් ඒකේ දායවත් කරාට පස්සේ පච්චිම් එකක් තියෙනවද කියලා බලනවා. පච්චිම් එකක්. ඒ කියන්නේ මම ගොඩක්ම සරල කියන්නේ මොකද මේක ගොඩක් අය දන්නවා. නමුත් අපේ අලුතෙන් ඉගෙන ගන්න අයට දන්නේ නැති කෙනෙක්ට තේරෙන්න ඕන නිසා ෂෙයා කරාට රොෂාන් මල්ලි ගොඩක් ස්තුතියි ෂෙයා කරාට. චොම්මල් 감사합니다.
මොක්ත එක දායවත් කරාට පස්සේ මොකද්ද මේකේ පච්චිම එකක් තියෙනවානේ එහෙනම් ඒ කියන්නේ හල් අක්ෂරයක් තියෙනවා තියෙනවා නම් අපි යොදා ගන්නවා මෙන්න මේ ඉරාගෝ හද බලන්න මොක්ත එකේ දායවත් කරා පච්චිම එකක් තියෙනවා ඒ කියන්නේ හල් අක්ෂරයක් තියෙන නිසා ඉරාගෝ හදා දැම්මා මොග්රාගෝ හදා කන්න කියලා කිව්වා දැක්කද කවුරු කන්න කියලා කිව්වා කවුරු හරි අන කරපු දෙයක් අපි තව කෙනෙක්ට කියනකොට විධානයක් නම් ඒක රාගෝ හදා දාන මොග්රාගෝ හදා සුදා දායවත් කරනවා දායවත් කරනවා සුදායකේ පච්චිම එකක් තියෙනවද මෙතන පච්චිම එකක් හල් අක්ෂරයක් නැහැනේ ලයික් කරන අයට ගොඩක් ස්තුතියි එහෙනම් අපි යොදා ගන්නවා රාගෝ හදා නිකම්ම සුදා සිරාගෝ හදා දැක්කද ඊට පස්සේ ඥාගෝ හදා බලන්න ඥාගෝ හදා එක යෙදෙනවා එක මොනවද තොංස හ්‍යංයොංස මෙන්න මේ දෙක එක්කම යෙදෙනවා ඒ කියන්නේ ක්‍රියාපද එක්කත් යෙදෙනවා විශේෂණ පද එක්කත් යෙදෙනවා එතකොට මේකේ දුනේ තොංස එක්ක විතරයි ඥාගෝ හදා මේ දෙකම එක්ක යෙදෙනවා එතකොට ඥාගෝ හදා යොදාගන්නේ මොනවටද ඒත් මේ දෙකම චොන්දල් කරන්න යොදාගන්න ඒ කියන්නේ කෙනෙක්ගෙන් අපි අහපු දෙයක් තව කෙනෙක්ට කියන්නේ ඒකට කියනවා අපි චොන්දල් කරනවා එහෙනම් ඥාගෝ හදා යොදාගන්නේ අතර මොකද්ද කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවාම මේ ප්‍රශ්නේ තව කෙනෙක්ට චොන්දල් කරන්න තමයි ඥාගෝ හදා ඒ අතරින් මේක ඥාගෝ හදා යෙදෙනවා තොංසා හියංයොංසා එක්ක එතකොට ඒ කියන්නේ ක්‍රියාපද විශේෂණ පද ක්‍රියාපදයක විශේෂණ පදයක දායවත් කරලා පච්චෙන් එකක් තිබුණත් නැතත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඥාගෝ හදා අපිට යොදා ගන්න පුළුවන් බලන්න ඉක්තාවල ඉක්තා දායවත් කරා ඉඤ්ඤාගෝ හදා කියවනවද කියලා ඇහුවා කදා කඤ්ඤාගෝ හදා එහෙනම් කඤ්ඤාගෝ හේයෝ යනවද කියලා ඇහුවා ප්‍රශ්නයක් කරන්නේ ඥාගෝ හදා එහෙනම් සල්දා සංඥාගෝ හදා ඒ වගේ යොදා ගන්න පුළුවන් මේ සල්දා වල රියල් එක නැතුනේ ඇයිද කියලා දන්නේ නැති අය මම හිතන්නේ නැතුව ඇති මෙතන සංඥාව හදා එතකොට මෙතන රියල් එක නැතුනේ ඒවා ගොඩක් පහළ ලෙවල් වල ඉගෙන ගන්න ඕගොල්ලන් එතකොට රියල් තල්ලක් මේක රියල් එක නැති වෙනවා මේ වගේ වෙලාවට නැති වෙලා ඒක සංඥාව හදා වෙනවා ඊට පස්සේ මෙතන ටිප් එකක් දාලා තියෙනවා බලන්න දම් පාටින් මෙතන මේ චූටි අකුරු පේන්නේ නැත්නම් කියන්න ඔතේ බලන් ඉන්න අය මෙතන තියෙනවා තොන් ඉරාගෝ හදායේ පොජොන් මුනන් තොන් ජි මල්ජාගෝ හදාරල් සංගන්ද ඒ කියන්නේ පුජොන් මුන් ඒ කියන්නේ ඍණාත්මක දේවල් පැත්තට කියනකොට අපි ජි මල්ජාගෝ නැතාර්ථය කියනකොට ජි මල්ජාගෝ කියන එක ජි මල්ජාගෝ කියන එක දානවා ජි මල්ලාගෝ මල්ජාගෝ නෙමෙයි ජාගෝ එකේ ජි මල්ලාගෝ හදාරල් සංගන්ද ජි මල්ලාගෝ කියලා හදා ගන්නවා උදාහරණ ටික බලමු අපි නුවන් ඔය කවුද සති දවසක් ක්ලාස් කරන්නේ සති දවසල මල්ලි මෙහෙම ලයිව් එකක් එන්නේ සති දවසල ස්ථිර දවසක් කියන්නේ මම සෙන්සුරාදාට නම් එනවා මට පහුගිය සතිය නම් මට එන්න බැරි වුණා මොකද මම ගොඩක් වැඩ වැඩිච්ච නැත්තම් මම හැමදාම සෙන්සුරාදාට ලයිව් එක කරනවා සෙන්සුරාදාට ඉරිදට තිබුණොත් ඉරිදට කරනවා සති දවස්වල මට රෑ වැඩ නැතුණොත් ෆ්‍රී වුණොත් අනිවාර්යෙන් එදාටත් මම කරනවා සති දවස්වල ඒකින්ද මට හරියටම දිනයක් කියන්න බෑ සෙන්සුරාදා කරනවා මල්ලි කොමත් මේ දැන් මැයි වලනේ මේ හකිය ඉවර වෙන්නේ මේ අප්‍රේල් මැයි අතරනේ ඒ අතර මේ ටිකේ ඉකරම කරන් යනවා මේ පොත ඉවරනකම් තව ඒ අතරේ මේ ලෙවල් ටෙස්ට් එක ඒ වගේම ලෙවල් 4 එක කරන අය ඉන්නවා නම් ඒ අතර වෙනම තියෙනවා ඒ ලෙවල් ටෙස්ට් එකේ 2036 පොතේ ඔක්කොම සිංහලෙන් තියෙනවා පාස් පේපර්ස් උත් ප්‍රශ්න 150ක් තියෙන ඔක්කොම සිංහලෙන් තියෙන වීඩියෝ තියෙනවා ලෙසන් ඒවා කැමති අය පුළුවන් නම් ජොයින් වෙන්න පුළුවන් ලෙවල් 4 ටෙක්ස්ට් බුක් එකේ මුළු ඔක්කොම ඒල්ගි තෙක්කි සකි ඒ හතරම සිංහලෙන් තියෙනවා වීඩියෝ ලෙසන් ක්ලාස් එකක් විදිහට මේක බලමු අපි 한국 친구들이 처음 만나면 어떤 질문을 자주 해요? 코리안 야ළුවෝ 처음 만나면 පළමු වතාවට හම්බෙනකොට 어떤 질문을 මොන වගේ ප්‍රශ්න අහනෝ 자주 해요 නිතරම අහන්නේ 한국어를 얼마나 공부했냐고 해요 අන්න තව කෙනෙක් අහපු එකක් අපි දැන් අපි කෙනෙක්ට කියනෝනේ තව කෙනෙක් අහපු එකක් කියන්නේ එහෙනම් ඒ අහපු එක කොටස් හතරකට මම බෙදනවා ප්‍රශ්නයක් අහන එක විධානයක් යෝජනාවක් එහෙම තියෙන දැන් මෙතන තියෙන්නේ ප්‍රශ්නයක් අහන එකයි මේ විධානයක් කරන එකයි එතකොට ප්‍රශ්නයක් අහලා දිනනේ 한국어로 얼마나 공부했냐고
කොරියානු භාෂාව කොච්චර ඉගෙන ගත්තද කියලා එන ප්‍රශ්නයක් අහලා තියෙන. ඒකින් තමයි ඤාගෝ දැම්මේ. කොම්බු හදායගේ දායවත් කරලා කොම්බු හෙත්තා කියන එකේ කොම්බු ඤාගෝ දාලා කොම්බු හෙන් ඤාගෝ 한국어를 얼마나 공부했냐고 해요. කොරියන් භාෂාව කොච්චර ඉගෙන ගත්තද කියලා අහනවා කියලා කියනවා. 친구가 저에게 케이팝을 좋아하냐고 했어요. යාළුවා 저에게 මගෙන් 케이팝 මේ 케이팝 좋아하냐고 했어요. කැමතිද කියලා ඇහුවා. 직원이 සේවකයා 관객들에게 나라반 관객들 කියන්නේ 나라반한테 지금 공연장에 දැන් සංදර්ශන ශාලාවට 입장 하라고 했어요. අන්න රාගෝ දැම්මා. එහෙනම් එහෙනම් දැන් මෙතන නියෝගයක් කරේනේ විධානයක් නියෝගයක් කරේ. එහෙනම් 입장 하라고 하냐고 දාන්න බැත ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට 입장 하라고 했어요. ඇතුළට යන්න කියලා කිව්වා. sorry නිලුෂා thank you ෂෙයා කරාට ගොඩක් ස්තුතියි නිලුෂා. ඔය බලන් ඉන්න යාළුවෝ ටික ලයික් එකක් කැමති මේ බලන් ඉන්න ලයික් එකක් දාන්න ලයිව් එකට. එතකොට රීච් වෙනවා ගොඩක් ලයික් වැඩුණාම. එතකොට ගොඩක් ස්තුතියි ලයික් කරන අයට. මිනා ඔයාට ආයෙමත් ස්තුතියි මිනා. චම්මි වල ගොඩක් ස්තුතියි. මොකද ඔයගොල්ලෝ ලයික් එක දැම්මාම රීච් වෙනවනේ ගොඩක්. එතකොට කට්ටිය ගොඩක් බලනවා. එතකොට මේ ඔය මේ කලින් දා මැසේජ් එකනේ මල්සා ජාලත් ෂෙයා කරලා thank you. බලන් ඉන්න ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න ලයික් එකක් දාලා. ගොඩක් ස්තුතියි මිනා. ගොඩක් ස්තුතියි මිනා. ඔයාගේ ඔව් 정말 감사합니다. right අපි අන්නේ 방송 කියලා කියන්නේ මොකද්ද? නිවේදනය. එන්න මෙතන නිවේදනයක් දෙනවා. 곧 공연이 시작됩니다. 가지고 계신 휴대전화에 1,000원을 모두 꺼주시기 바랍니다. 어느 විදිහට අන්නේ 방송යක් දෙනවා. මොකද්ද අන්නේ 방송? නිවේදනයක් දෙනවා. ඒ කියන්නේ 곧 කියන්නේ දැන් 공연이 시작됩니다. සංදර්ශනය පටන් ගන්න හදන්නේ 가지고 계신 ළඟ තියාගෙන ඉන්න 휴대전화에 핸드폰 එකේ 1,000원을 전원 කියන්නේ power එක 모두 ඔක්කොම 꺼주시기 바랍니다. off කරන්න phone off කරන්න කියලා මෙතනින් මේගොල්ලන් නිවේදනයක් කරනවා. ඊට පස්සේ මේ එනාෂි අහනවා 지금 안내 방송에서 뭐라고 했어요? ඔන්න මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් එකක් තමයි. බලන්න මෙයා අහනවා 지금 안내 방송에서 뭐라고 했어요? මොකද්ද කිව්වේ මේ නිවේදනේ? අන් දැන් මෙයාට මොකද කරන්න තියන්නේ? මෙයාට චොන්දල් කරන්න තියෙනනේ. කියපු එක මෙයාට කියනවා. එහෙනම් ඒකට තමයි අපි කියන්නේ චොන්දල් කරනවා කියන්නේ. චොන්දල් කරන්න තියෙනවා. දැන් මෙයා චොන්දල් කරනවා. 곧 공연이 දැන් 시작되니까 දැන් සංදර්ශනය ආරම්භ වෙන නිසා 휴대전화를 핸드폰 එක 끄라고 했어요. 끄다 off කරනවා. දායක කළා රාගෝ හදා. දැන් මයි රාගෝ හදා දැම්මේ. විධානයන්නේ කරේ නේ නියෝගයක් විධානයක් කරේ. එහෙනම් රාගෝ හදා දැම්මේ. 끄라고 했어요. phone off කරන්න කියලා කිව්වා. ඔන්න විදිහට තමයි ඕක යොදාගන්නේ. ජනිත් ෆලෝ කරාට thank you. triple m music ෆලෝ කරාට ෂෙයා කරාට thank you. ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ගේ ලයික් කරාට ලයික් වැඩි වෙලා තියෙනවා. ඒතර රීච් එක වැඩි වෙන ගොඩක් ස්තුතියි. 정말 감사합니다. ගොඩක් ස්තුතියි. ලයික් කරාට ගොඩක් ස්තුතියි. හරිනේ ඊටික ඊට පස්සේ තියෙන අපිට මේකේ एक्सरसाइज ටික කරන්න. right. 그림을 보고 버그와 같이 친구와 이야기해 보세요.